ඊළඟ ගාන දීලා තියෙන්නේ කොටු දැල සහ රුක් සටහන ඇසුරෙන් මිලටගත් ඇන්තූරියම් පැල පහෙන් 3ක් රතු පාට මල් පිපෙනේවා කියලා තියෙනවා ඒ ගානේ. ඉතිරි දෙක සුදු පාට මල් පිපෙනේවලු. එම පැල සිටුවීමට රතු පාට මල් පෝච්චි 3ක් සහ කළු පාට මල් පෝච්චි 2ක් මිලට ගන්නවා කියලා කියනවා. අපි එනම් මේකේ ප්‍රතිඵල ටික දාගන්න වෙනවා මුලින්ම. මලේ වර්ණය රතු 1 රතු 2 රතු 3 කියලා දාගමු. රතු පාට 3ක් තියෙනවා කියනවනේ. ඊට පස්සේ සුදු 1 සුදු 2 කියලා මලේ වර්ණය දාගමු. ඒ වගේම පෝච්චි වල වර්ණය රතු 1 රතු 2 රතු 3 කළු 1 කළු 2 කියලා දාගන්න වෙන්නේ. එහෙම දාගෙන කතිර ටික දාන්න ඕනි. කතිර සියල්ලම දාගන්න වෙනවා. මොකද මේක ප්‍රතිස්ථාපන සහිත අවස්ථාවක් කියලානේ ගන්න වෙන්නේ අපිට. හරි ඔක්කොම කතිර ටික දාගත්තා නම් හරි වාගේ උත්තරේ. ඊට පස්සේ කියනවා මලෙහි සහ පෝච්චියේ එකම වර්ණය කියන්නේ දෙපැත්තම රතු තියෙන අවස්ථාව විතරයිනේ ගන්න පුළුවන්. අනික කළුයි සුදුයි නිසා දෙපැත්තම රතු තියෙන මෙන්න මේ කතිර ටික. ඒ කතිර ටික කතිර 9ක් තියෙනවා. ඔක්කොම කතිර 25ක් තියෙනවා. උත්තරේ එහෙනම් 25න් 9යි කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ රුක් සටහන ගැටලුව මේ කියනවා එක්තරා සේවා ස්ථානයක සිටින සේවකයන් 12 දෙනාගෙන් 8 දෙනෙක් පුහුණු සේවකයන්, ඉතුරු අය නුපුහුණු සේවකයන්. කළමනාකාරීත්වයේ ඉන්න එක් සේවකයෙකු අහඹු ලෙස කිසියම් කාර්යයක් පවරන ලදී. ඊට පස්සේ සතියක් ඇතුළත වැඩේ අවසන් කරන්න කියලා බාර දෙනවලු. වැඩපවරුව සේවකයා පුහුණු හෝ නුපුහුණු සේවක වීමේ සිද්ධිය ඇතුළත් කරලා මෙන්න මේ සම්භාවිතාව සම්පූර්ණ කරන්න කියනවා රුක් සටහනේ. එහෙනම් පුහුණු සේවකයෝ ඉන්නේ 8 දෙනෙක් නේ. 12න් 8 දෙනෙක් නේ. 12න් 8යි කියන්නේ අපිට ලියන්න පුළුවන් එක 3න් 2යි කියලා. ඒ වගේම නුපුහුණු සේවකයෝ එතකොට 3න් 1යි කියලා දාගන්න පුළුවන්. පුහුණු සේවකයෙකු සතිය තුළ අවසන් කිරීමේ සම්භාවිතාව 4න් 3යි. එතකොට මේ රුක් සටහන දීර්ඝ කරන්න පුළුවන් අපිට. පුහුණු සේවකයා අවසන් කරන්නත් පුළුවන්, අවසන් නොකර ඉන්නත් පුළුවන්. නුපුහුණු සේවකයාත් අවසන් කරන්න පුළුවන්, අවසන් නොකර ඉන්න පුළුවන්. පුහුණු සේවකයා අවසන් කිරීමේ සම්භාවිතාව 4න් 3යි. එහෙනම් අවසන් නොකිරීමේ සම්භාවිතාව 4න් 1යි. නුපුහුණු සේවකයා අවසන් කිරීමේ සම්භාවිතාව 2න් 1යි කියනවා. අවසන් නොකිරීමත් එහෙනම් 2න් 1 තමයි. ඔය ටික ගුණ කරගත්තොත් ඔන්න ප්‍රතිඵලත් ඉදිරියට දාගන්න පුළුවන්. සම්භාවිතා ටික ගුණ කරගත්තොත් එනවා මෙතන 2න් 1යි කියලා. 12න් 6යි කියන්නේ එතන 2න් 1යි. ඊට පස්සේ එනවා 12න් 2යි කියන්නේ එතන 6න් 1යි. මෙතන එනවා 6න් 1යි 2න් 1යි 3න් 1යි ගුණ වෙලා ආයෙත් 2න් 1යි 3න් 1යි ගුණ වෙලා මෙතන 6න් 1යි. අපෙන් අවසානට අහන්නේ අහඹු ලෙසගත් සේවකයා සතියක් තුළ වැඩ අවසන් කිරීමේ සම්භාවිතාව. පුහුණු සේවකයා අවසන් කිරීමේ සම්භාවිතාව 2න් 1යි. නුපුහුණු සේවකයා අවසන් කිරීමේ සම්භාවිතාව 6න් 1යි. එතකොට 2න් 1යි 6න් 1යි එකතු කරා නම් හරි. 2න් 1යි 6න් 1යි එකතු කරන්න. 2න් 1යි කියන්නේ 6න් 3යි. 6න් 3යි 6න් 1යි කියන්නේ 6න් 4යි සුළු කරාම උත්තරේ 3න් 2යි කියලා අපිට ලියන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ ගැටලුවට පිළිතුරු සපයන්න ඕනේ.